අපට දළදා වහන්සේ පියවි දකින්න ලැබෙන්නේ දළදා දැක්මකදී පමණයි. දළදා දැක්මක් සිදුවන්නේ අතිශය කලාතුරකින්. දළදා වහන්සේ වැඩ ඉන්නේ කරඬු 7ක් තුලයි කියලා ඔබ අහලා තියෙනවද? දළදා මාලිගාවේ ඇතුල් මාලිගයේ හෙවත් ගඳකිලියෙහි දළදා කරඬුව තැන්පත් කර ඇත. විශේෂ වීදුරු කුටියක මේ සුවිසල් කරඬුව තැන්පත් කරලා තියෙනවා. මේ සුවිසල් කරඬුවේ මාල මුතු රන් මාලා ආදී තැන්පත් කරලා තියෙන බව ඔබ කරඬුව ඈතින් සිට වන්දනා කළත් දකින්නට ලැබෙනවා. මේ මාලා ආදී නොයෙක් යුගවලදී රජවරු, බිසෝවරු, සෙන්පතිවරු සහ රාජ්‍ය නායකයන් එවැගේම බැතිමතුන් විසින් පූජා කළ පූජා වස්තු බව සඳහන් වෙනවා. මේ පූජා වස්තු කවුරුන් විසින් පූජා කළාද යන්න මාලිගාවේ ඇති කොමසාරිස් පොත නම් ග්‍රන්ථයේ සඳහන් වෙනවා. දළදා වහන්සේ වැඩ සිටින අපට පෙනෙන සුවිසල් කරඬුව පූජා කරලා තියෙන්නේ විමලධර්ම සූරිය රජතුමා. කුරුවිට සිට මහනුවර දළදා වහන්සේ වැඩමවා දළදා මාලිගාවේ තැන්පත් කළේද විමලධර්ම සූරිය රජතුමාගේ කාලෙදී. කරඬුව ඇතුලේ තවත් කරඬු 6ක් තියෙනවා. පළමු සුවිසල් කරඬුව ඉවත් කළ පසුව දෙවෙනි කරඬුව දකින්නට පුළුවන්. ඒ රන්පත්‍ර සමූහයක් තියෙනවා. ධර්මචක්කප්පවත්තන සූත්‍රය සහ වටිනා ධර්ම පාඨ මෙම රන්පත්වල සටහන් කර තියෙනවා. ඒ කරඬුව බුරුම රටෙන් පූජා කරපු එකක්. දෙවෙනි කරඬුව ඉවත් කළ පසු මතුවෙන තුන්වෙනි කරඬුව අඩි 1.5ක් පමණ උසකින් යුක්තයි. දබරණින් තමයි නිමවලා තියෙන්නේ. ඉවත් කිරීමට යතුරක් අවශ්‍ය වෙනවා. ඒ යතුර තියෙන්නේ දියවඩන නිලමේතුමා බාරේ. තුන්වෙනි කරඬුව ඉවත් කිරීමෙන් පසුව හමු වෙනවා සිව්වෙනි කරඬුව. මේ රණින් නිමවා තියෙනවා. එහි මණික ආදිය ඔබවා තියෙනවා. ඉවත් කිරීමේ යතුර තිබෙන්නේ මල්ලතු පාර්ශවයේ මහානාහිමියන් බාරේ. මල්ලතු මහානාහිමියන් එම කරඬුව විවෘත කිරීමෙන් පසු දක්නට ලැබෙන්නේ පස්වෙනි කරඬුව. මේ පූජා කරලා තියෙන්නේ ඇහැලේපොළ මහාධිකාරම්තුමා විසින්. එය අඩියක් පමණ උසකින් යුක්තයි. එම පස්වෙනි කරඬුවේ යතුර තියෙන්නේ අස්කිරි පාර්ශවයේ මහානාහිමියන් බාරේ. මේ හතරවෙනි කරඬුව මල්ලතු කරඬුව වශයෙන් පස්වෙනි කරඬුව අස්කිරි කරඬුව වශයෙන් හැඳින්වෙන්නේ. ඒවායේ යතුරු තියෙන්නේ ඒ මහානාහිමිවරුන් බාරේ නිසා. අස්කිරි කරඬුව ඇහැලේපොළ මහාධිකාරම්තුමා විසින් පූජා කර ඇති නිසා එය ඇහැලේපොළ කරඬුව කියලාත් හඳුන්වනවා. එය පූජා කරලා තියෙන්නේ 1816 අගෝස්තු 29 වෙනි ඉරිදා බව කරඬුවේ පාදමේ සඳහන් කරලා තියෙනවා. ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝණය යනුවෙන් මහාධිකාරම්තුමාගේ නම එහි සඳහන් කරලා තියෙනවා. එම කරඬුව ඉවත් කිරීමෙන් පස්සේ 6 වෙනි කරඬුව මතුවෙනවා. 6 වෙනි කරඬුවේ පැත්තක තව කුඩා කරඬුවක් දකින්නට තියෙනවා. ඒ දන්ත කුමරු හා හේමමාලා කුමරිය සිරිලකට දළදා වහන්සේ වැඩවාගෙන ආපු කරඬුව. 7 වෙනි කරඬුව අඟල් 4කින් පමණ උසකින් යුක්තයි. දළදා වහන්සේ වැඩ සිටින මෙම කරඬුව බුරුම රජයෙන් පූජා කළ කරඬුව බව සඳහන් වෙනවා. ඒ දළදා වහන්සේ වැඩ සිටිනවා. ඇතැම් විට කරඬුවේ යතුර බාරව සිටින මහානායක හාමුදුරුවන් වහන්සේ නමක් අපවත් වුණොත් අදාළ පාර්ශවයේ කාරක සභික හිමිවරුන් මුලින්ම මහානාහිමියන්ගේ පන්සලට ගිහින් එහි සිටින ප්‍රධාන ශිෂ්‍ය හිමිගෙන් දළදා කරඬුවේ යතුර බාර ගන්නවා. එසේ බාරගත් එම යතුර එම පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ අනුනායක හිමියන්ට බාර දෙනවා. නව මහානාහිමි නමක් පත් වෙනකන් යතුර ජ්‍යෙෂ්ඨ අනුනායක හිමියන් බාරේ පවතිනවා. ඇතැම් විට ජ්‍යෙෂ්ඨ අනුනායක හිමියන් මහානායක ධුරයට පත් වුණොත් දළදා යතුර උන්වහන්සේ බාරයේම තබා ගන්නා අතර වෙනත් හිමි නමක් මහානායක ධුරයට පත් වුණොත් ජ්‍යෙෂ්ඨ අනුනාහිමියන් විසින් දළදා යතුර අභිනව මහානාහිමියන්ට බාර දීම චාරිත්‍රය. මේ අනුව බලනකොට දළදා ප්‍රදර්ශනයක් කරන්නේ මල්ලතු අස්කිරි මහානායක හිමිවරුන් හා දියවඩන නිලමේතුමන් එක් වෙලා. මොකද ඒ තුන්දෙනා අතේ යතුරු තියෙන්නේ. දළදා වහන්සේ ප්‍රදර්ශනයට තබන අවස්ථාවලදී තැන්පත් කිරීමට වෙනම රන් කරඬුවක් තියෙනවා. එය ප්‍රදර්ශන කරඬුව ලෙසත් හඳුන්වනවා. රන් නෙළුම් මලක් උඩ කොපුවක දළදා වහන්සේ වඩා හිඳුවා ප්‍රදර්ශනයට තියෙනවා. පෙරහර සඳහා හස්තියා මත තැන්පත් කරන්නේ තවත් කරඬුවක්. පෙරහැර කරඬුව ලෙස එය හඳුන්වනවා. පෙරහැර කරඬුව වගේම ප්‍රදර්ශන කරඬුව තැන්පත් කර තිබෙන්නේ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පිහිටි වීදුරු කුටිය තුලමයි.